මේ තමයි විශ්වයේ දැනට හොයාගෙන තියෙන බලවත්ම වස්තුව නිව්ට්‍රෝන තාරකා. නිව්ට්‍රෝන තාරකාවක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති ඔයා අනිවාර්යෙන්ම විශ්ව මාර්ගයට අලුත් සමාජිකයෙක්. ඒක නිසා උඩින් පේන මේ කාඩ් එකකින් ගිහිල්ලා මගේ කලින් වීඩියෝ එක බලලා එන්න. කොහොම හරි දැන් ඔයා දන්නවා ඇයි මේ කුඩා වස්තුව එච්චර බලවත් කියලා. ඉතින් එකමට හිතලා බලන්න මේ තාරකාවක් අපේ පෘථිවියේ ගැටුණොත් මොනවා වෙයිද කියලා. ප්‍රමාණය දිහා බලලා නම් ඔයාට හිතේ එච්චර ලොකු විනාශයක් වෙන්නේ නැති වෙයි කියලා. එහෙනම් අද වීඩියෝ එක ඔයා මග හරින්නෙම නැතුව බලන්න ඕනේ. මේ වගේ වෙනස්ම විදිහේ තොරතුරු ඔයාට අරගෙන එන මාව subscribe කරලා සහයෝගයක් දෙන්න කියන පුංචි මතක් කිරීමත් එක්ක අපි යමු අපේ වීඩියෝ එකට. නිව්ට්‍රෝන තාරකා ගැන සවිස්තරාත්මකව තොරතුරු අරගෙන ආව මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයා දැන් දන්නවා මේ නිව්ට්‍රෝන තාරකාව අනික් වස්තුන්ට වඩා වැදගත් වෙන්නේ මෙහි තියෙන අසීමිත ඝනත්වය නිසා කියලා. නිව්ට්‍රෝන තාරකාවලිනුත් මැග්නටාර් කියන විශේෂය තමයි අත මාතෘකාවට ප්‍රධාන වෙන්නේ. මේවට තමයි විශ්වයේ ප්‍රබලම ගුරුත්වාකර්ෂණ බලයක් තියෙන්නේ. ඒ වගේම විශාල චුම්බක ක්ෂේත්‍රත් මේවට තියෙනවා. ඔන්න කොහොම හරි අපේ ග්‍රහලෝකයට මැග්නටාර් තාරකාවක් ආවොත් මොනවා වෙයිද කියලා අපි දැන් බලමු. ඉතින් මේ තාරකාව පෘථිවිය ඝට්ටණය වෙන්නත් කලින්ම එහි තියෙන අධික ගුරුත්ව බලයට මුහුදු, ගස්කොළ, ගොඩබිම් පවා සියල්ලම ඇදගෙන යනවා. පෘථිවිය ෂණයෙන් ඒ වෙත ඇතිලා යනවා. මොකද පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය ගවුස් 0.5ක් විතරයි. ඒක පෘථිවිය ආරක්ෂා කරාට මැග්නටාර් එකක් හමුවේ ඒ බලය ඉතාමත් දුර්වල අගයක්. මොකද මැග්නටාර් එකක චුම්බක ක්ෂේත්‍ර ගවුස් 10/15 වන බලයට ආසන්න අගයකට ශක්තිමත්. ඒක ඔයා මේ විදිහට තේරුම් ගන්න. මැග්නටාර් තාරකාවක චුම්බක බලය පෘථිවියට වඩා කුවා ට්‍රිලියනයකින් බලවත්. ඒ කියන්නේ 1.15. මේ නිසා කිලෝමීටර් 1000ක දුරකදී පවා පෘථිවිය විනාශ වෙන්න පුළුවන්. අනික් නිව්ට්‍රෝන තාරකා වර්ගය තමයි පල්සාර් කියන්නේ. මේ වගේ අධික ප්‍රමණ වේගය නිසා නිකුත් වන ගැමා වගේ අහිතකර කිරණ වලිනුත් පෘථිවිය මුළුමනින්ම විනාශ වෙනවා. පෘථිවිය විතරක් නෙවෙයි, ඒ අසල තියෙන ඇතැම් දේවල් වලටත් බලපෑම් වෙනවා. ඒ වුණාට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේවා අපිට ආලෝක වර්ෂ ගණනාවක් දුරින් තියෙන නිසා පෘථිවියට ළඟා වෙන්න අමාරුයි. ඍණාත්මකව ගත්තොත් නම් නිව්ට්‍රෝන තාරකාවකට පුළුවන් පෘථිවිය විකෘති වුණ පරමාණු දක්වාම විනාශ කරන්න. ඉතින් පොඩිම පොඩි වීඩියෝ එකක්. ඔයා මාව තාම subscribe කරේ නැත්නම් දැන්ම මාව subscribe කරලා යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනට මුණ ගැහෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.